මෙච්චර ඇවිදලා අද සතෙක් කියලා ගන්න බැරුණානේ. තව ටිකක් බලමු. මහන්සි අද මොහොතේම වැරදුනා. පැලට යන්. වේලපු දඩමස් වාගයක් ඇති. මමට හැමදාම කියනවා වලිගි වගේ මගේ පස්සේ ඉන්න එපා කියලා. දඩේමක් කරගන්නත් නැහැ. මට ඉන්න බෑ සුද්ධාමි අර පැල් කොටේට වෙලා තනියම. මොකෝ දරුවෙන් මල්ල එක්කවත් ඉන්න එකක් ඈ. තමුන් නැහැ දඩේ මේ ගියාම එහෙනියම හෝම් පොළ. පොඩ්ඩක් ඉවසපන් උක්වේතෙනියේ. උඹේ හදිසියට දරුවෝ හම්බෙන්නේ නැහැ. අපි කතරගම බෝධිනාසයට බාරයක් වුණානේ. ඒක වරදින්නේ නැහැ. මේක නම් ඇත්තියක් වෙන්න බෑ. පෙරේතෙක් පිසාචෙක් නැත්තම් වේතාලෙක් වෙන්න ඕනේ. මොකද බං? දරුවේ. බොයි කොහෙද යන්නේ? දරුවෙක් කන්නනවා. මට හෙන්න යන්නන්නේ. බොට පිස්සුද? ඒයි! ඔහොම නැතිය. ඔබ හිටපන්. ඔහොම හිටපන් උක්කෙදෙනියේ. ඔහොම හිටපන්. උක්කෙදෙනියේ. මට යමන්. මෙතන ඉන්න හොඳ තැන නෙමෙයි. මේ ක්‍රියාතාලයන්ගේ තිප්පල. මේ දරුවෝ තනියම මෙතන ඉඳිද්දි දාලා යන්නද කියන්නේ මොකද? උකේනි මේක ඇස්පෙන්ද බා. මේ දරුවට අතවත් යන්න එපා. නැතිය එන්න කොහමද පස්සේ දරුවෝ පැටේ මෙහාට දරුවෝ
අනේ දරුවා ඊයක් වෙන්න ඇති. අනේ තමන් යනවා. අනේ දෙයනේ අනේ සුද්දාමි මට කිරි එරිලානේ බං මේකේ මස්ස ගාලා බොන්නේ කතරගම බෝධින්නාන්සිට වෙච්ච බාරේ තමයි මෙදා පොටේ හරි ගියේ. කප්ප කන්දරකගේ නාලා පේවෙලා ගිහිලා බාරේ ඔප්පු කරමු. මින් මනත සුද්දාමියේ මේ හතර මායිමට දඩමසෙම ගේනව නෙවෙයෝ. මේකිව අපිට දුන්නේ දෙයියෝ. අපිත් ඒ විදිහට මේකිව රකින්න ඕන. ප්‍රාණඝාත නොකර. මං විතර නෙවෙයි බං. මේ කිලිච්චගේ සංගතියෙන් පස්සේ මුළු ගමම ප්‍රාණඝාතය අත්හැරලා එකෙක්වත් දඩේමේ යන්නේ නැහැ. අද තාන්නට වැඩල නැහැ වගේ. පුඩි කීව දැක්කම උන්නාන්සේ පුදුම වෙයි. නැතුව මොකද බම් මේ අපිට දරුවෙක් හම්බුණා අපේ හාමුදුරුවනේ. මොනවා බං? ගිය පස්සලොස්සකට එනකොටවත් උඹට බඩත් තියුන්නේ නැහනේ. කැලේදී හම්බුනේ අපේ හාමුදුරුවනේ. අර මුවන් ගැවසෙන පෑලැස්සෙන්. එහෙනම් මුවැත්තියක් ඕකි වදන්ට ඇත්තේ. මේ හරුප කතා නොකිය හිටාන් සුද්දාහමි. කවුරු හරි විලිසංගේ නැති එකියක් වදාපු ගමන් ඕකිව කැලේට විසි කරන්නට ඇති. කැලේට විසි කරන්න දරුවෝ දන්නේ අපේ හාමුදුරනේ අපේ කියලා. මොකද මේ කියෝ මේ රතු රෙද්දකින් ඔතාලා? ගෙදර සුදු පිරුවට කෑල්ලක් නැද්ද? මේකේ හම්බෙනකොට ඇඟේ තිබුණු වස්තරේ අහක්කල ගමන් අඬනවා. මූණකට නම් බොහෝම පින්පාටයි. හිනත්තියක් නෙවෙයි නං. අපේ බුදුහාමුදුරුවෝයි 500ක් මහරහතන් වහන්සේලායි පය තිබ්බ මේ පුණ්‍ය භූමියට කුළුදුලේම එන්ට ලැබේවිය. උන්වහන්සේ 3 පාරක් අපේ රටට වැඩම කළා. ඒ 3 වෙනි පාර තමයි ගිමන් නිවන්න මෙහාට වැඩම කරලා මේ කීරිගස් සෙවණේ ඉඳන් මහසෙන් රජුරන්ට බණ කිව්වේ. හිටානිද්ද කාවන්තිස්ස රජුරෝ මෙතන චෛත්‍යයක් ඉදි කරනවා. ඒ වෙනතුරු මම මේ ආවාසෙකට වෙලා මේ පින්බිම රකින්නවා. අපි බෝධින්නාන්සිටත් බාරයක් වුණා. ඔප්පු කරපල්ලා. පේමානන්ද හාමුදුරුවෝ එතන ඇති. දැන් බලාපල්ලා ඔය මාගම රජ කරන කාවන්තිස්ස තිස්ස මහරාමේ හැදුවත් තමයි. සේරුවාවිලයි සිතුල් පව්වේ චෛත්‍ය හැදුවත් තමයි. මෙහා පැත්තේ කිහිරිගස් මණ්ඩියේ චෛත්‍යයක් හදන්න යනවත් තමයි. ඒත් එයාගේ පියා මේ කතරගම රාජධානිය පාලනය කරපු ශාස්ත්‍රීය බෞද්ධ රාජ පරම්පරාවම සමූල ඝාතනය කළා. කතරගම රාජධානිය වනගත වෙන්න ඉඩ ගියා. හාමුදුරුවනේ අපි මේ ආවේ මන් දන්නවා බාරයක් ඔප්පු කරන්නේ. ඒක නිසා තමයි මන් තේරුම් කරන්නේ. සංඝමිත්තා මෙහෙණින් වාසයේ වැඩමවාගෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පහළ වුණේ අංකුර 8යි. දේවානම්පියතිස්ස රජුරෝ ඒ අංකුර 8න් එක කතරගම ක්ෂත්‍රීය රජදරුවන්ට පූජා කළා. හාමුදුරුවනේ හරි උඹලා මේ බාරහාර ඔප්පු කරන්නේ ඒ අංකුරෙන් හටගත්ත මහානුභාව සම්පන්න බෝධීන් වහන්සේට. ඒකයි මට කියන්න ඕන උනේ. දැන් මොකටද උඹලා බාරහාර උනේ? දරුවෙකුට. දරුවා හම්බ වුණාද?
මෙයා නම් උපාසකම් මෙසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඒ කිව්වේ අපි හඳුරන්නේ. මුන්දට සුද්දහාමිගේ පැල්කොටේ මදිවේ. කතරගමත් මදිවේ. මේ රටත් මදිවේ. මුන්ද අරම්පලයව මාගමට. ගිහින් පෙන්නපියව කාවන්තිස් රජුරුවන්ටයි විහාරමාදේවියටයි. කතරගම අරුමේ. නුඹ මේ දොඩවන්නේ මුසාවක් එහෙම නෙවෙයි නේද? මම මොකටද මුසාවස් අදබන්නේ දේවයන් වහන්සේ? මොකක්ද ඒ කෙලිච්චගේ නම? වල්ලි. වල්ලි. ගුරුතුමෝ. මොකක්ද ඒකේ තේරුම? වල යනු වනයයි දේවයන් වහන්සේ. කැලෑවයි. ලිය යනු කාන්තාවයි. වලලිය යන දෙපදය වල්ලීයයි කටවහරට පැමිණිය හැකි. වනලිය හෙවත් කැලෑ කෙල්ල යනුහි අරුතයි. කතරගම කැලෑවක් මැද්දේ වැල් ගොල්ලක් උඩ හිටියයි කියලානේ කියන්නේ. එහෙනම් ඒ නම ගැලපෙනවා. අවසරයි දේවයන් වහන්සේ. චාරුපුරුෂයා පැවසූ දේ ඔබ වහන්සේ විශ්වාස කරනවද? කතරගම කැලෑව මැද්දේ එළදෙනකින් කිරිබිබී කෙලිච්චියක් හිටියා කියලා? ඒ කෙලිච්චි දියේ ගිලිලා කරදරයක් නැතුව කප්ප කන්දර ගඟ උඩට මතුණා කියලා? එහෙමනම් ඔබ කොහොමද මුහුද ගිලෙන්නේ නැතුව කැලණියේ ඉඳලා රුහුණට පාවුනේ? මං ආවේ ඔරුවක. මුහුදු මණිමේකලාවත් මට පිහිට වුණා. දෙකම එක වගේ හාස්කම් දේවිය. ඇයි ඔබගේ පියා කතරගම ශාස්ත්‍රීය පරපුරේ දසබෑ රජවරුන් මරා දැමුවේ? පියාණන්ගේ ආඥා චක්‍රයට යටත් නොවු නිසා. හැබැයි ඒ ගැටුම් පටන් ගත්තේ මගේ පියා නෙවෙයි. මාගම රාජධානියේ පිතෘවරයා. මහා නාග. පුදුමේට කාරණාව තමයි ඒ මහා නාග කතරගමට බෝධි අංකුරයක් පරිත්‍යාග කරපු දේවානම් පීතිස්සගේ සහෝදරයෙක් වීම. මහා නාගගේ පුතා යටාලතිස්ස. යටාලතිස්සගේ පුතා ගෝඨාභය. ඒ මගේ පියා. මහා නාග පටන්ගත් කතරගම ශක්‍රීය ගැටුම ගෝඨාභය සම්හූල ඝාතනයකින් අවසන් කළා. මේ බලන්නකෝ වැටෙයි. ඇයි තිස්ස? අයියා මට ගහන්න එනවා. ඇයි ගැමුණු? ඔය බරු තිස්ස කියන්නේ. රණ්ඩු කරන්න එපා. අපූර්ව සත්තුත් එක්කන මේක සෙල්ලම් කරන්නේ. යනවා කැලේට. කිසිම කැලෑ සතුකට හිංසා පීඩා කරන්න නැති ගමක් මේක. තමුන් එනවා ගොදුරු හොයාගෙන ඒ ගමට. යනවා යන්න මගේ කුටිනකා.
හොඳ මනුස්ස දුවක් නන් නෙවෙයි. අපි දැන් මොකද කරන්නේ? මොනවා කරන්නද? ඉක්මනටම කාට හරි දීක දෙනවා මිසක්. අනේ මුළු කතර ගන්නවරම පාළුවේ. අර මොක්කුද අර? ගැමුණු කුමාරයාගේ සෙබළු. කෝ ගැමුණු කුමාරයා? අර ඉන්නේ ගැමුණු කුමාරයා. යමන් කැලේට. කුමී ඇයි හැංගෙන්නේ ඉතින්? උඩ කුමාරයා තරම්ම සීතේවී ඇත්තාමිත්. ඇත්තාමි? උඹාලි ඇත්තු දැක්කාම දුවනවා. කොටිවලසු දැක්කාම ළඟට අර ගුරතල් කරන. අලියත්තුන්ට නම් මං බය තමයි. ඒ මොකද මන්දා? ඔය කණ්ඩුල ඇත. කණ්ඩුල කියලා පිළිවෙත්තෙක් තමයි ඔය ඇත්පැටිය මුලින්ම දැකලා තියෙන්නේ. ඒක නිසා කණ්ඩුල කියලා නම තියලා. සද්දන්ත කුලේ ඇතේ. අවසරයි. ඔය කප්පකන්දර ගඟ ළඟට යන්නේ. යෝධීන්ව මුණ ගැහෙන්නේ. අනුරාධපුරේ නෙලාරෝ පන්නාදමන එක නම් ඒ තරම් පහසු වෙන්නේ නෑ නන්දිනි. අනුරාධපුරේ බෞද්ධ ජනතාවගේ සහයෝගයත් එලාරටයි. බෞද්ධ ජනතාවගේ සහාය නොතිබුණා නම් කොහොමද සොලී රටින් ආපු එලාර අවුරුදු 40 ගාණක් රට පාලනය කරන්නේ? එලාර දැහැමි රජෙක් තමයි. හැබැයි පරදේශක්කාරයෙක්. ආක්‍රමණිකයෙක්. නන්දි මිත්‍ර දෙවන් වහන්සේ. තේරපුත්තාවේ මහබරණ එහෙමයි. ඒ ආක්‍රමණිකයාගෙන් අපේ රට ගලවා ගන්න මට ඔබගේ සහයෝගය අවශ්‍යයි. සිතුල් පව්වෙන් පුස්ස දෙහ වෙනවා. ගිරිදනව්වෙන් ගෝටයිම්බරයි වේලුසුමනයි වෙනවා. ඔබ වහන්සේගේ සටනට නුදුරේම යෝධයන් දස දෙනෙක්ගේ බලය ලැබීවි. පියානම් කැමති නෑ මේ සටනට. ඒත් පරදේශක්කාරයෙකුට රට බාර දීලා කොහොමද බලාගෙන ඉන්නේ? බුත්තල පැත්තේ. ගැමුණු කුමාරයාගේ මුළු තැන්ගේ ඉලු වැඩ කරන්නේ. එහෙනම් අරක් කැමෙක් වෙන්නේ නැති. උඹට අද රාජ භෝජන හදලා දෙන්න. මට නම් බෑ කුමී. හෙටම උඹව අරන් යන්නේ නෑනේ. ඇවිත් කියාවේ. අනික උඹ කාටවත් බහ දීලත් නෑනේ. මං ආදරය කරන කෙනෙක් ඉන්නවා. හෙර මෙච්චර දවසක් කාටවත් කිව්වේ නෑනේ. කොහෙද? මාගමද? දෙවුන්දරද? එහෙමත් නැත්තම් මේ කතරගමවද? ඔහු හැම තැනම ඉන්නවා. බලාකුළු අතර, ඉරහඳ තරු අතර, කුරුළු නාදවල, ගලා යන ගංගාවල, කඳුමුදුන්වල, මගේ හීනවල. උඹට පිස්සු හැදීගෙන එනවද? පුංචිම කාලින්දන් මගේ හිතේ ලස්සන කුමාරෙක් ජීවත් වෙනවා. අම්මා අප්පට හොරෙන්, කුමීලටත් හොරෙන්. හදවතින් ඉන්න කෙනා කොහමද අපි දකින්නේ? මම තව ටික දවසකින් ඔහුව පෙන්වන්නම්. මම ඔහුගේ පිළිමයක් නෙලනවා. නුදුට කෙනෙකුගේ පිළිමයක් නෙලන්නේ කොහොමද? මට ඔහුව දහස් වාරයක් සිහිනෙන් පෙනිලා තියෙනවා. ඔහුට හැර මේ ලෝකෙ කිසිම කෙනෙකුට මගේ සිරුරට අතවත් තියන්න මම ඉඩ දෙන්නේ නෑ කුමී.
ඒ වැඩේවත් හරියට ගොඩ කෑනු ගැන මට විශ්වාසයක් නෑ බං. එහෙනම් මොකටද බං මෙයා මේ මගුලස් ගණන් කරගත්තේ? අම්මලයි කැමැත්තනේ බං. කප්පකන්තර පැත්තට ගිහිල්ලා තියෙනවා. ඉතින් දීහංකෝ කටවාගෙන ඵලයන් පිටිපස්සේ අම්මලා. එහෙනම් අහවල් එකටද ඔක කොක්කල පිටිපස්සේ හංගගෙන ගෙනාවේ. ආපෝ යනකොට සප්පායෙන් එන්නේ. ඉතහන් Daddy. Dian. උඹට අදවත් නතර කරගන්න බැරුව ගියානේ ඔය අවලම් පුරුද්ද. අපේ ගැමුණු කුමාරයා සුරනිමල යෝධයට රාණලි 16ක් පෙව්වා. ඇගේ හයිය හත්ය බලන්න. ගෝඨයිම්බර යෝධයත් රාස වුණා. අනේ උඹ. රාබිව්වා කියලා උඹට සුරනිමලවත් ගෝඨයිම්බරත් වෙන්න බෑ. අර රටක් රාජ්‍යයක් වඩට ගැමුණු කුමාරයාගේ මාළු බිරි ටික උල දීලා හරියට හිටා. ඔය කීව කැන්දන් ගියාමවත් රාබීම නවත්තපන්. නැත්තම් ඉස්සල්ලා කී වගේ මේකෙත් පැනලා යයි. ඒක නම් හැබෑව. අනේ මොනරහාමි මේ වෙලාවේ මට පිහිට වෙන්න. මිනිහෙක් එනවා මාව ගෙනියන්න. මට බෑ මොනරහාමි. ඒ අයට මේ කප්පකන්දර ගඟ ළඟටවත් එන්න දෙන්න එපා මොනරහාමි. එලෝ පල්ලා අපිට යන්න තියෙන පාරට උන් ආපුවාම අපි යන්නේ උඩින්ද? ශාන්ති ශාන්ති ශාන්ති. මේ රුහුණු රට නේද? දෙවුන්දර තුඩු. තවුන්නාසේ කවුද? ශාන්ති ශාන්ති ශාන්ති. ශාන්ති. නාරද ඍෂි. රිකි. නාරද සාමි කියමු. දැන් එතකොට නාරසාමි කොහින්ද එන්නේ? දිව්‍ය ලෝකේ ඉඳලා. සාමිට පිස්සුනේ? පිස්සු නැත්තෙත් නෑ. මට තියෙන්නේ දේශයෙන් දේශයට ඇවිදින පිස්සුවක්. මම කරන්නේ දේශයෙන් දේශයට ඇවිද ගිහින් දිව්‍ය ලෝකයට දන්වන්න තරම් වටිනා වැදගත් ආරංචියක් තිබුණොත් දේව මණ්ඩලයට දන්වන එක. නිකන් හරියට කේලම් කිනෝගේ වෙන. ශාන්ති ශාන්ති ශාන්ති. හරි හරි හරි. මොකද ඔබ
දිරපු ඔරුවක් උඩ කරන්නේ මම මේ දිරපු ඔරුවට ආදරේ. ගැමුණු කුමාරයා ඉපදෙන්න ඉන්නකොට මව්බිසෝන් වහන්සේට 12 දුකක් උපන්න. 12000ක් භික්ෂුන් වහන්සේලාට මේ වෙනිවලඳවට. ඉතින් මේ මහා මීවදියේ බෙදලා තිබුණේ මගේ මේ ඔරුවේ ඇතුලේ. භාග්‍යවන්තයි. තාම දැන් කොයිද යන්නේ? මම කැමති බුදුරජාණන් වහන්සේගේ අකුධාතුව තැන්පත් කළ තූපාරාමය වඳින්න. ශ්‍රී මහා බෝධිය වඳින්න. ඒ අදහස නම් ඉස්ස සිද්ධ කරගන්න බැරි වෙයි. ඒවා තියෙන අනුරාධපුරේනේ. අපේ හතුර එලාර තමයි ඒ රජු. ඔහොම ගියොත් එමේ ඉරාඩස්සියට ගනි මොකෝ ඇඳුම් කෙඩුම් හිට වෙනස්නේ. ඉතින් ඒ අදහස අත්හැරලා යන්නකෝ. බුදුන් වහන්සේගේ යටියන්දේ වන්දලදා වහන්සේ තැන්පත් කළ අපේ කාවන්තිස්ස රජුව හදාපු තිස්ස මහරාමයේ වඳින්නේ. නැත්නම් සිතුල් පොවුට. එහෙමත් නැත්නම් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් වෙච්ච කතරගම මහා බෝධිය වදින්නේ. රජවරුන්ගෙන් දොරටු පාලයන්ගෙන් අවසර නොගෙන යන්න පුළුවන් තැන කුමක්ද? කතරගම? එහෙමනම් මම යනවා. කතරගම බෝධීන් වහන්සේ වඳින්න. අර බලන්නකෝ අර කවුරු ඉන්නේ කියලා. ඔය මිනිස්සයාට වදනෝ දෙන්න පල්ලකෝ. අපි දුවල යමු කොන්නේ. ආනේ මේක කියන්නේ මල් ගන්නවා කියලා. මේක වීණ. ගන්න. වන්දනාකාරය කෙනකන් අපි බලාගෙන ඉන්නේ. නැතුව බෝධීන් වහන්සේ වඳින්න යන්නේ. අපි මල් දෙනවා පෙන්නට. සිදුවේ. වෙලා නැහැ. මට පුදුමයි මේ ප්‍රතිමා නිර්මාණය ගැන. මේ ඔහුමයි. ඔහුගේ අතෙහි ඇති වේලායුධය පවා ඔබ නිර්මාණය කරලා. වේලායුධය ඔහුට දුන්නේ ඔහුගේ මව පාර්වතී. දැන් අපි යමු. අම්මල බලාගෙන ඇති. බෑකුමි මට සාමිගෙන් අහගන්න දේවල් තියෙනවා. සාමි ඔබ කතරගමින් යන්න කලින් මට ඔහු ගැන කියන්න. මගේ දෙවියන් ගැන මට කියන්න. ඔව් මම කියන්න. දිව්‍ය ලෝකයේ කියා තැනක් තියෙනවා. එහි ඉන්නේ සර්ව බලධාරී දෙවිවරු. ඒ අයටත් විපත් පැමිණෙන වේලාවන් තියෙනවා. තාරක නැමැති අසුරයා දිව්‍ය ලෝකය යටත් කර ගැනීම ඒ විදිහේ විපත්තිදායක අවස්ථාවක්. දැන් මේ දිව්‍ය ලෝකයේ අයිති මට මේ තාරක අසුරයාට සුරයන් වූ නුඹලා මෙතැන් පටන් මගේ පාද දෝවනය කළ යුතුයි. පාද නමස්කාර කළ යුතුයි. මේ ඉරහඳ පායන්න ඕනේ මට ඕන වෙලාවට. වසන්ත වස්සන්න ග්‍රීස්ම ඍතු උදා වෙන්න ඕනේ මට ඕන වෙලාවට. මගේ අන්නට අකීකරුවන සුබාදහමටත් මගෙන් සමාවක් නැහැ. මට මේ වරම ලැබුණේ නුඹලගේ නායකයා වන මහා බ්‍රහ්මයාගේ විශ්වයේ මැවුම්කරුගෙන්. ඔව් ඉන්ද්‍ර, තාරක මගෙන් ඒ වරම ලබා ගත්තා.
ඔහු යාගකුණ්ඩ 1008ක් තනා ගිනි දෙව්දුන් පුදමින් වසර දසදහසක් යාග පූජා පැවැත්තුව. සිය සිරුර කපා ගින්නට දැම්ම. පිලිස්සුනේ නෑ. ගින්නට පැන්න ඒත් පිලිස්සුනේ නෑ. ඔහුගේ තපෝ වෘතයෙන් සකල ලෝක ධාතුවම කම්පා වුණා. ඔහු අපරාජිත ලෝක පාලක පදවිය මගෙන් ඉල්ලා සිටියා. ඒ පදවිය පිරිනමද්දී ඔහු දෙවිවරුන්ට මේසා කෘර ලෙස සලකිතේ මා කවදාවත් සිතුවේ නෑ. ඔහු මගේ වෛජයන්ත ප්‍රාසාදය කොල්ල කෑවා. අමරාවතී පුරයට ගිනි තිබ්බා. ඉතින් මේ දිව්‍ය ලෝකය සදාකල් ඒ නරුම තාරකයාගෙන් පීඩා විඳිය යුතුයි කියාද ඔබ කියන්නේ? නැහැ. විසඳුමක් තියෙනවා. පවසන්න. තවම නූපන් දරුවෙකුට ඔහු පරාජය වෙනවා. නූපන් දරුවෙකුට? මා තාරකටේ වරම දුන්නේ ඒ ප්‍රතිඥාවට යටත්ව ශිව පාර්වතී දෙදෙනාට දාව දරුවෙක් උපන්නොත් ඔහු තාරකගේ බලයත් තාරකත් සුරලොවෙන් තුරන් කරනවා. ඉතින් ශිව පාර්වතී දෙන්නට දරුවෙක් ලැබුණද? කොහොමද ළමයි හම්බ වෙන්නේ? ශිවදේවියෝ හිමාලයේ කෛලාශ කෝටේ බෑවුමක අඳුන් දිවි සමක් එලාගෙන තපස් රකිනවා. පාර්වතී ගෞරී ශිඛරේ තපස් රකිනවා. ඉතින් දිව්‍ය ලෝකේ ඉන්නවා කාමදේව කියලා කෙනෙක්. මනුෂ්‍ය ලෝකයේ අය ඔහුට කියන්නේ අනංග කියලා. මුළු දිව්‍ය ලෝකයටම සිද්ධ වුණා කාමදේව ළඟ දනින් වැටෙන්න. නමෝ භගවතේ මකරද්වජාය නමෝ භගවතේ මකරද්වජාය නමෝ භගවතේ මකරද්වජාය. හතර ගාතෙන් වැටිලා කොච්චර වැන්දත් මම මගේ තීරණේ අරන් ඉවරයි. මෙන්න මගේ උක්දඬු දුන්න. මල් හේසර පහම තියෙනවා. අශෝක මල්ලී තලය වැදුනොත් තාපන තැවෙනවා. නෙළුම් මල්ලී තලය වැදුනොත් උන්මාදන පිස්සු හැදෙනවා. නිලුපුල් මල්ලී තලය වැදුනොත් සම්මෝහන මංමුලා වෙනවා. අඹ මල්ලී තලය වැදුනොත් සෝෂණ වියලෙනවා. ඉද්ද මල්ලී තලය වැදුනොත් ස්තම්භන දරදඩු වෙනවා. කැමති කෙනෙකුට කැමති ඊයකින් විදගන්න එකයි ඇත්තේ. කාමදේව මේ කාරණය සැහැල්ලුවට ගන්න එපා. මේ ඊතලේ විදින්න ඕන දෙවියෙකුට. දෙවිවරුන්ට ඊතල විදින්න මොකටද මම? මහා බ්‍රහ්මයාගේ සරස්වතීගේ මංගල්‍ය කරලා දුන්නේ මමද? විෂ්ණුගේ ලක්ෂ්මිගේ මංගල්‍ය කරලා දුන්නේ මමද? වශිෂ්ඨගේ අරුන්දතීගේ මංගල්‍ය කරලා දුන්නේ මමද? ඔබගේ සචීගේ මංගල්‍ය කරලා දුන්නේ මමද? ඒත් ශිව පාර්වතී දෙදෙනාගේ මංගල්‍ය කරන්න ඕන ඔබ. ඔබයි ආලයට අධිපති දෙවියා. අනේ ඉන්ද්‍ර දෙවියනේ, ඔබ තැත් කරන්නේ මගේ සුන්දර ස්වාමි පුරුෂයා බිලි දෙන්න. අපට ඇස් දෙකයි, ශිවට ඇස් 3යි. ඔහු තිනෙත්. කුපිත වුවහොත් තෙවැනි ඇසෙන් බිහිදෙන්නේ ගිනි දලු. කාමදේව මේ කාර්යය ඉටු කළ යුතුයි.
කාමදේව මේ කාර්යයේදී මගේ වජ්‍රායුධයට වඩා ඔබගේ ඊතලය බලවත්. රති මේක අවදානම් කටයුත්තක් තමයි. ඒත් ජීවිතය පරිත්‍යාග කර හෝ ඔබ තීරණය කළ යුත්තේ ඔබ රැකෙනවාද සුරලොව රකිනවාද කියන එකයි. යන්න එපා. පාර්වතී හැමදාම එනවා ශිව දෙවියන්ට පුද පූජා පවත්වන්න. එහෙම වෙලාවක් බලලා කාමදේව අඹමල් හීයකින් විද්දා. ශිව පාර්වතී දෙදෙනගේ හදවත් ආලයෙන් බැඳුනා. ඒත් සිය ධ්‍යානය බිඳ දැමීම ගැන කුපිත වූ ශිව තෙවනි ඇසින් ගිනි දළු විහිදුවා. කාමදේව අලු දූලි කර දැම්මා. එයාට අනංග කියලා නමක් හැදුනෙත් ඊට පස්සේ. ශරීරයේ අංග ප්‍රත්‍යංග පිලිස්සුණු නිසා. ඒ කියන්නේ දැන් අනංගයා මැරිලාද? නෑ. එයා මලවුන්ගෙන් නැගිට්ටා. ඒ කොහොමද? කාමදේවගේ ජීවිතය වෙනුවෙන් පාර්වතීත් කාමදේවගේ භාර්යාව රතේත් කන්නලව් කළා. ලෝකය පවතින්නේ ස්ත්‍රී පුරුෂ සම්භෝගය නිසා බව ඔවුන් ශිවට ඒත්තු ගැන්නවා. කාමදේව මලොත් මිනිස් සංහතිය වඳ වෙන බව ශිව දෙවියන්ට ඔවුන් වටහා දුන්නා. ශිව දෙවියන් කාමදේවට ප්‍රාණය ලබා දුන්නා. ඉතින් ඊට පස්සේ ශිව පාර්වතී දෙන්න සතුටින් හිටියද? නැතුව जटाटवी गलच्चल प्रवाह पावितस्थले कलेवलम्ब्य लम्बिताम्बुजंग तुंग मालिका डमट्टमट्टमट्टमन्ति नादवट्टमर्वयं चकार चण्ड ताण्डवं तनोतु नः शिवः शिवम् धराधरेन्द्र नंदिनी विलास बंधु बंधुर स्फुरद्रुगंत संतति प्रमोद मान मानसे कृपा कटाक्ष धोरणी निरुद्ध दुर्धरापति पवित्तिकंबरे मनो विनोद में तु वस्तुनि जटाकटाह संभ्रम भ्रमन्ति लिम्प निर्झरि विलोल वीचि वल्लरि विराजमान मूर्धनि धगत् 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 ज्वलल ललाट पट्ट पावके किशोर चंद्रशेखरे रवि प्रतीक्षणं मम ඉතින් දරුවා ලැබුණාද? දරුවා නෙමෙයි. මකර රවියේ කැති නැකතින් එකවර දරුවෝ 6 දෙනයි. දරුවෝ 6 දෙනා හිමාලය පාමුල තියෙන සරවන විලේ පියුම් පිට පාවි හිටියා. සරවන විල හරිම සිරියාවන්ත විදියට තියෙන්නේ නැති. මුහුණු සයක් මිලිඳු මුහුණු සයක් අත් 12ක් මිලිඳු අත් 12ක් මුහුණු සයයි
අකුරු කරයි මුහුණු සයයි අත් දොළසයි පන්සිලු වීණානාදෙන් තත් හඬවයි පන්සිලු වීණානාදෙන් තත් හඬවයි මුහුණු සයයි අත් දොළසයි දුනු ආයන් සීරණ බිම සරව කරයි ස්කන්ධ ඔබ උපන්නේ යම් අරමුණක් උදෙසාද ඒ අරමුණ ඉටු කර ගැනීමට කාලය එළඹ තිබෙනවා. ඒ තාරකාසුරයා විනාශ කිරීම. හිරුගේ රශ්මියෙන් නිර්මාණය කළ මේ වේලායුධය අසුර සංහාරයෙන් පසුවත් ඔබට ප්‍රයෝජනවත් වේවි. ඒ නිතර ඔබ ළඟ තබා ගන්න. එය අදෘශ්‍යමානයි. දෘශ්‍යමානයට පැමිණෙන්නේ ඔබට අවශ්‍ය වූ විට පමණයි. කලකට ඉහතදී මා දුර්ගා නම් අසුර ස්ත්‍රිය මරා දැමුවේ මේ වේලායුධයෙන්. ඔබගේ සිරුර තුළ ඔබත් සමග පුරුෂයන් 6 දෙනෙක් ජීවත් වෙනවා. එනිසා ඔබට මුහුණු 6කින් ලෝකයේ දෙස බැලිය හැකි. අත් 12කින් විශ්වයේ යහපත ආරක්ෂා කළ හැකි. ඔබගේ අත්වලට මා කඩු, දුනු, ඊතල, අංකුශ, තෝමර, ශංක, දජ, පුස්තක, පලිහ, කෙටේරි, මුගුරු, ත්‍රිශූල යනාදී ලබා දී තිබෙනවා. ස්කන්ධ තාරකව වනසා පෙරලා පැමිණෙන්න. මාගේ දේව සේනාපති තනතුර මා ඔබට පිරිනමනවා. මාගේ දියණිය දේවයානි මා ඔබට පරිත්‍යාග කරනවා. මහා මේ රූපාමුල ඇති අසුර ලෝකයටම ඔහු පලවා හරින්න ඔබට ජය වේවා. දේව දියණියන් දූෂණය කළ අශිෂ්ටයා සිව පාර්වතී දෙදෙනාගේ උත්තරීතර තපෝ ව්‍රතය බිඳ දැමුන් නරුමය සුභාදහම පවා උටු යටිකුරු කළ අදමය මේ තගේ අවසානය කටනැත නොදොඩා ඉදින් ස්කන්ධ තගේ වේලායුධේ බලය පෙන්වනු
ඊට පස්සේ ශිව පාර්වතී දෙදෙනට ගණේෂ් කියලා පුතෙකුත් ලැබුණා. එතකොට අර ඉන්ද්‍ර දෙවියන්ගේ පොරොන්දුව දේවයානි? මම හිතුවා ඔබට ඉන්ද්‍ර දෙවියන්ගේ ඒ ප්‍රතිඥාව අමතක වෙන්නේ නැති කියලා. ඔබගේ සිත රිදවන්න උවමනා නැහැ කියලත් මට හිතුණා. ඒ කියන්නේ ස්කන්ධ කුමාර දේවයානිව සරණ කරගත්තා. ඔව්. දැන් ඇති නාරද සාමි. ඔබගේ කතාව නම් බොහොම රසවත්. ඒත් දැන් ඇති. ඔබ නැවත දෙව්ලොවට යන්න. මට සමාවන්න. මට ඔබෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඔබ මට මගේ හීනේ දකිමින් ඉන්න ඉඩ නොදුන්නේ? ඇයි ඔබ කතරගමට ආවේ? ඔබ හමුවීම අහම්බය. සමාවන්න. ශ්‍රී කුමරන්, ශ්‍රී මුරුගන්, ශ්‍රී ස්කන්ධ, මගේ දෙයියෝ, ඔබ මට කිසිදා නොලැබෙන බව මා දන්නවා. ඒත් මිය යන තාක්කල් මා ඔබට ආලය කරනවා. ඔබ සමග ජීවත් වෙනවා. ස්කන්ධ, මා පැවසූ දේවල් ඒ තරම් බැරෑරුම් විදියට සිතන්න එපා. අමතක කර දමන්න. ස්කන්ධව දෑසින් නොදැක ඔහුගේ පිළිමයක් නෙලා පුද සත්කාර කරන, ඔහුට ආලය කරන මනුෂ්‍ය යුවතියක් පිළිබඳ ආරංචිය බැරෑරුම් දෙයක් නොවෙන්න කොහොමද? දේවයානි කියන්නේ ඇත්ත. ඒත් නාරදට තිබුණා අයියන්ඩියගේ හිත කලඹවන මේ වගේ ආරංචියක් නොකිය ඉන්න. මම පිළිගන්නවා ගණේෂ්. මම ඒ ගැන පසුතැවෙනවා. දේවයානිට මේ දිව්‍ය ලෝකෙ බොහෝ දෙනෙක් ආලය කළා. ඒත් ඇය හිමි කර ගැනීමේ භාග්‍ය ලැබුණේ මට. අපගේ ප්‍රීතිමත් යුග දිවිය සත් පියුම් පිපුණු නිසල විලක් ලෙස පැවතුණා. නාරද ඍෂියේ විල මැදට මහා කල්කුලක් පතිත කළා. ස්කන්ධ, ඔබ විඳවනව දකින්න මම කැමති නැහැ. ඔබට කතරගමට යන්න ඕනි. වලිව මුණ ගැහෙන්න ඕනි. එහෙම නේද? එහෙම නොකළොත් මගේ හෘදය සාක්ෂිය සදාකල් මට දොස් කියාවි. දේවයානි, යන්න, ගිහින් එන්න. දිව්‍ය වේශය සංගවාගෙන යන්න. මනුෂ්‍ය වේශයකින් යන්න. මගෙන් උපකාරයක් අවශ්‍ය වුවහොත් මගේ නම මතුරන්න.
මේ තර්ජාතිය කෙනෙක් කොට. ශාන්ති ශාන්ති ශාන්ති. ඔව්. ඒ නාරද ඍෂිගේ හඬ. ඔබ මේ ඇවිත් තියෙන්නේ? මම දන්නවා. මේ දෙවුන්දර තුඩුව. රුහුණු රට. මේ දෙවුන්දර යම් දිනක දෙවිනුවර වෙනවා. සිංහාසන වැල්ලට ගොඩගසන කිහිරි කඳකට ආරූඪ වී උත්පලවර්ණ දෙවියන් දෙවිනුවරට වැඩම කරනවා. දප්පුල නම් රජ කෙනෙක් උන්වහන්සේට දෙව්ලක් තනනවා. ඔය වගේ අනාව කියන කාට කියන්න බෑද? ඔය ඇත්ත නැත්ත දැනගන්න. අපි ඔච්චර කල් ජීවත් වෙන එකක්කේ. කමන්නේ කමන්නේ. මේ ඇත්ත මේ කොහේ යනවද? මම යනවා කතරගම. කලබල දවස්වල න්යාවේ යුද්ධයට පිටත් වෙච්ච ගැමුණු රජතුමා බුත්තල වාඩිලාගෙන ඉන්නවා කියන්නේ එතුමගේ ආරක්ෂක බටයොත් එක්ක පරිස්සමෙන් ගියොත් හොඳයි. නැත්තම් එලාරගේ ඔත්තුකාරයෙක් කිලීතයි. ඔය ඇඳුමත් අමුතුනේ. මල් ඕනේ නේද? පිපිලා නම් නෑ. පිපේ. නැත්තමන් රාමුට්ටියක් හොයාගන්න. ඈනු ගන්න යන ගමන් රාබිට කරගත්තු සංගතිය තා මතක නෑනේ හැබැයිට. ඉක්මනට උයන්න පටන් ගනිලා. මේ කරත්තේ හාල් මුට්ට ටික. ඊළඟ කරත්තේ කුළුබඩු. අනිත් කරත්තවල එළවලු. කරත්ත තුනක මීකිරි කෙහෙල් ගෙඩි. මේවා මෙතන ඉන්න උදවියට විතරයි. ඔය තාපසෙක් වගේ ඉන්න යාචකෙක් කන්න ඉල්ලන්නේ. හේවුනුත් මගේ එනවා ඇති බං. යාචක හැති කරේ. ගනි. උඹ ගිහින් අර මීකිරි කරත්තෙත් වහලා දාපන්. හලය. සමුන් නැහැලා යුද්ධයට යන ගමන් නේද? මග නැවතුණා. මොනවද ගැල්වල? එහා වාඩිය ගැල්වල ආයුධ, මේ වාඩිය ගැල්වල පිදුරු. අනුරාධපුරයට යනකම් හරකුන්ව සප්පායම් කරන්නත් එපා. උන්ට පිදුරු ටික දීලා කප්ප කන්දර ගඟට දක්කනවා. වතුර බොන්න. පිදුරු නැහැ. පිදුරු. ඔව්. පිදුරු තමයි. මිනිහා යාචකයෙක් නන්නේවේ. අන්න තේර පුත්තාබයයි නන්දි මිත්‍රයි එනවා. දැන් ආපු ගමන් කන්න ඉල්ලයි. යකෙක් කන්න බඩකිනී බම් මොන හරි කන්න ලෑස්ති කරපල්ලා. කෝබ වට්ටක්කා. ඒයි ජේල් මාල් ටිකක් නෑනේ. මීකිරි කරත්තෙත් පිදුරු බං.
ඇයි අද ආහාර පිසීමේ සූදානමක් නැද්ද? ලොකු ප්‍රශ්නයක් රජතුමනි. මොකද්ද ප්‍රශ්නේ? ඉතින් කතා කරහල්ලකෝ ඇටි කේල් කාපු උගුඩු වගේ බලාගෙන ඉන්නේ. මොනවා කතා කරන්නද? උඹලගේ නොසන්ඩාලකම හින්දා තමයි තාපසයා සාප කරේ. දැන් ඉතින් කන්න වෙන්නේ පිදුරු තමයි. ඔහු සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි ස්වාමීනි. ওই පැත්තටද ගියේ? ජීවමාලි තොටුපළ පැත්තට. ස්වාමීනි ඔබ හමුවීමට අවශ්‍යයි. මෙහාට එමු. ගඟේ සැඩපහර ඔබේ අසිපතෙන් දිය කපන්න. මම ස්කන්ධ කුමාර. සරවන විලේ උපන් ශිව පාර්වතී පුත්‍ර. තාරකාසුරයා නැසූ දේවසේනාධිපති ස්කන්ධ කුමාර. දිව්‍ය පුත්‍රයෙක් කතරගමට පැමිණීමෙන් කතරගම ආශිර්වාදලත් නගරයක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය නිසා කතරගම දැනටමත් ආශිර්වාදලත් නගරයක්. ඔබ වහන්සේ හඳුනා නොගත්තාට ගැත්තාගේ මිත්‍රයන්ට සමාවන්න. අප විජිතපුරයට යන ගමන්. මා දන්නවා. ඔබ කරන්නේ මහා භාරතයේ පංච පාණ්ඩවයන්ගේ සංග්‍රාමය වැනි සාධාරණ සංග්‍රාමයක්. දෙවිඳුනි, අපගේ ජයග්‍රහණය පතා ආශිර්වාද කරන්න. රුපු ජන සංහාර මංගලම් කීර්ති ශ්‍රී සාර මංගලම් රාජ තේජ සූර්ය මංගලම් ස්වස්ති ශ්‍රී විජය මංගලම්. ඔබට නවතින්නට තැනක්? මා ආවේ කෙටි කලකට. කඩිනමින් පෙරලා දෙව්ලොවට යනවා. ඒ වනතුරු මට නවතින්නට අතුපන්දලමක් ප්‍රමාණවත්. ඒ අතුපන්දලම මම තනා දෙන්නම්. මා මේ යුද්ධේ ජයග්‍රහණය කළොත් නැවත ඔබ වහන්සේ මුණ ගැසීමට පැමිණෙනවා. කතරගම ජීවත් වෙන කෙටි කාලයට හෝ මා ඔබ වහන්සේට රන්නුළු දෙවලක් තනා දෙනවා. ජය වේවා. ඔබ සිංහල රාජාවලියෙහි වීරවරයා බවට පත් වේවා.
මගේ නලල මගේ මුව මගේ තෑත් මගේ දෙපා මගේ වේලායුදය මේක ප්‍රාතිහාරයක් මනුෂ්‍ය ස්ත්‍රියකගේ මනසෙහි මේසා ජීවමාන අයුරින් මගේ රුව මැහුණේ කොහොමද අමරණීය ආලේ දෑත්තුලින් ඈමා නෙලන්නට ඇති ඇගේ සිනා කඳුළු සුසුම් මේ පිළිරුහි තැවරී ඇති ඔබ සොයන්වාවා නම් මා කෙතරම් අකාරුණික අකෘතඥ අසත්පුරුෂ අයුක්ති සහගත පෙම්වතෙක්ද ආලය ඉදිරියේ දෙවියුත් පරාජය වෙනවා දේවයානි දිව්‍යමය ප්‍රේමය ඇත්තේ දෙව්ලොව නොව මනුෂ්‍ය ලෝකේ වල්ලි 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 කොමේ වල්ලි පේන්න නැහැනේ හේනට යන්න නැති කිරව් එලවන්න ගිරව් එලවනවද නැත්නම් අපිට හොරෙන් උඹ හුරතල් කරනවද දන්නේ නැහැ. එයාට මේ දවස්වල කිරව් එලවන්න 100ක් නැහැ.
හැමදාම කුරුල්ලේල වල ඉඳපන්. දිව්‍ය ලෝකේ ඉඳලා ස්කන්ධ කුමාරයා එනකන්. ඇත්තටම මේ පිළිමින්නේ දෙවියෙක් බව දැනගත්තට පස්සෙවත් උඹේ අන්දාදරේ අත්හැරියේ නෑනේ. මන්නම් හිතන්නේ මෙහෙමයි කුමි. කවදාවත් ඒ දෙවියෝ වල්ලිව හොයාගෙන කතරගමට එන්නේ නැති හින්දා වල්ලි කවදා හරි දෙවියෙක් වගේ කෙනෙකුට කැමති වෙයි. ඒ කියන්නේ යෝගියෙක් තාපසයෙක් වගේ කෙනෙකුට. नारायण 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 कुसगिनी दरुआ හොඳටම කුසගිනි. සාම ඉඳ ගන්න. මෙනේරි පිටිවලින් අදපු රොටි මී පැණි තමයි දෙන්න තියෙන්නේ. ඒ ඇති දරුවා. හොඳටම ඇති. අමෘතය. මොකක්? සාමි ගඟ තියෙන්නේ එහා පැත්තේ. ගිහින් බොන්න. අනේ දරුවා. වයස නිසා නෙවෙයි. මාස ගණන් නිරාහාරව භාවනා කරලා මගේ පෙනීම දුර්වල වෙලා. තනියම ගියොත් ගඟට ඇද වැටෙයි. එහෙනම් යමු. යන් මට වැඩ තියෙනවා. හෙමින් දරුවා හෙමින් මේ කැලේ සත්තු ඉන්නවද? කැලෑවල සත්තු නැද්ද? මේ දරුවා වැඩියෙන්ම බය මොන සත්තුන්ටද? අලියැත්තුන්ට. අලියැත්තුන්ට නේ? ඔව් ඇයි? ගණේෂ් අයියන්ඩි මං ඇත්තේශයක් මවාගෙන එන්න. මතුරපු වතුර කලයක් මායන මග ඇති. ඔබගේ අරමුණ ඉටුවුණු වහාම මගේ ඇඟට ඒ වතුර හින්න මතක ඇතුවම. නැත්තම් මට ඇතා වෙලාම ඉන්න වේවි. ඇයි හිනා වෙන්නේ? නෑ අලියෙක් ආවොත් මට කතා කරන්න සාමි කියලා. මැරුණත් සාමි කියන්නේ නැහැ. දරුවා දෙවි කෙනෙකුට ආලය කරනවා කියන්නේ ඇත්තද? ඔව් ඉතින් ඒ දෙවියන්ගේ මැටි පිළිමයක් හදලා ඒක ළඟට වෙලා හුල්ල ඉන්නවා කියන්නේ ඇත්තද? මාත් දෙවි කෙනෙක් වගේම දැහැමි කෙනෙක්.
නරකද මං ගැනත් හිතුවොත්. මේ රොටිය උගුර හිර වුණා නම් වතුර ටිකක් බිලා යන තැනක යනවා. හරිම සිරිතුයි මේ අත මානේ පෙත්තක් වගේ. ආයෙත් එන්න එපා මේ කතරගම පස්වා ගන්න. එන්න එපා. එන්න එපා. හොරා බොරුකාරයා. එපා. ඔය හිටු. ඔබ තාපසෙක් නෙවෙයි. හිටු. ආයෙ කතරගමට පය තිබ්බොත් බලාගනි. එන්න. කතරගමට එන්න. මම කවුරු කියලාද හිතුවේ? කොහෙද යාද? ආයෙත් ආවාවෙකෝ. අනේ මම බේරගන්න. කවුරුත් අත බේරගන්න. ගණේෂ් නවතින්න. මලයන්ඩි දැන් ඔය බියවැද්දීම නවත්තන්න. තව දුරටත් ඇය ගැන සැකයක් නැහැ. ඔබ නැවත දෙව්ලොවට යන්න. එසේනම් මගේ ඇත්වේශය ඉවත් කරන්න. ජප කළ වතුර කලගෙඩිය මගේ සිරුර මත ඉසින්න. හිස මතට ඉසින්න. හිස මතට ඉසින්න. ඔබ ස්කන්ධ මගේ ස්කන්ධ. ස්කන්ධ. ඔබ ඔහුට තනියම යන්න දුන්න එක වැරදියි දේවයානි. ඔහු විඳවනව දකින්න මම කැමති වුණේ නැහැ. ස්කන්ධට උදව් කරන්න ඇත්වේශයක් මවාගත් ගණේෂ්ට සිද්ධ වුණේ ඇත් හිසක් සහිත දෙවියෙක් වෙන්න. ස්කන්ධගේ සිහිය විකල් වෙලා. නැත්නම් ජප කළ වතුර කලගෙඩියෙන් අඩක් පමණක් කිසීවිද? අපි නාරදෝ යවුමු. ඔය ස්කන්ධවයි ගණේෂ්වයි දෙදෙනාම රැගෙන ඒවි. නැහැ. මම යනවා. ඔබ තනිවම? නැහැ. කල්යාණගිරිත් එක්ක. අර අසුර මන්ත්‍රාචාර්යවරයා? ඔව්. මගේ මව සචි. ඇය අසුර දියණියක්. ඒ නිසා මේ අසුරයා මට උදව් කරાવી. යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් හැර ස්කන්ධගේ සිත ඒ මනුෂ්‍ය යුවතියගෙන් ගලව ගන්න බැරි වෙයි කියලායි මට හිතෙන්නේ. අමුතු ඇඳුම් කැඩුම් ගෙඳගත්ත අමුතු පුද්ගලයෝ දිගින් දිගටම අපේ රටට එනවා. දැන් ඉතින් මොක්කුවවත් කමන්නේ. ගැමුණු කුමාරයා යුද්ධෙන් ජය අරගෙන අවුරාධපුරේනේ. දැන් මේ ණයට බයක් හැකක් නැතුව තූපාරාමේ වැඳ ගන්න පුළුවන්. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ ගන්න පුළුවන්. නාරද කියපු විදියට නම් මෙතන තමයි දෙවුන්දර තුඩුව. ඔයලා මේ කොහේ යන ගමන්ද? ඔහෙලා.
මේ මිනිස්සු දෙවිවරුන්ට කතා කරන හැටිවත් දන්නේ නැහැනේ. අපි දෙවිවරු විදියට නෙමෙයිනේ මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. මට අමතක වුණා. අපි කතරගම යන්නේ. පාර දන්නවා. දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ දරුවන්ට මොකද? දරුවන්ට ගිරිහිණි මාන්දම. මව් කිරි දුන්නොත් විතරයි උන් ජීවත් වෙන්නේ. ඉතින් ඇයි දෙන්නේ නැත්තේ? මගේ දරුවන්ට කිරි නෑ. අපි යමු. අපි යමු. නැහැ. මම මේ පොඩි උන්ට කිරි දෙනවා. ඔබ කිරි එරින්නේ සෙනෙහසට. මේ හැම දරුවෙකුටම දෙන්න කිරි මගේ ළමේ තියෙනවා. ආනන්දාසිකරාරූಢම් පර්වතයාසංකරං ප්‍රපඤ්ඤාඤාගිරි ජාකන්තා පුරත්ත සත්තුස්තනම් ආනන්දාසිකරාරූಢම් පර්වතයාසංකරං ප්‍රපඤ්ඤාඤාගිරි ජාකන්තා පුරත්ත සත්තුස්තනම් මාමේ සදාස්ත්‍රී යන්ත්‍රය ජප කරනතුරු ඔබ උහාය ගැබසෙන තැන් සෝදිසි කරන්න. ගංගා සින්දු සරස්වතීච යමුනා ගෝදාවරී නර්මදා කාවේරු සයුරු මහෙන්ද්‍රාණ චර්මවන්ති වේදිරා ත්‍රිප්‍රවේදී මහසුරනාදී සුවපත් වේවා. කවුරුයි කියලාද හිතන්නේ? දෙවියෙක්ද? අපේ රටේ කෙනෙක් නන් නෙවෙයි. බලාගෙන මම භාවනාවට බාධා කළාද? ඔබට අවසර තියෙනවා. ඔය මේ විශ්වයේ භාග්‍යවන්තම ස්ත්‍රිය මම. මා හිතූ පැතූ දේ මට ලැබුණා. ඒත් ඇයි ඒත්? පියවි ඇසින් නොදුටු දේවයානි
සිහිනවලට ඇවිත් යනවා. මා ඇයට ද්‍රෝහි වුණා. මමත් මම හිතකින් නෙවෙයි මේ වචන තුන ගලපගත්තේ. ඔබ ආපහු යන්න. මට ඕන උනේ කවදා ඔබගේ පෙම්වතිය වෙන්න, ඔබගේ භාර්යාව වෙන්න. ඒ බලාපොරොත්තු ඉටු වුණා. ඒ ඇති. ගැමුණු රජතුමා ඔබතුමා බවුන් වඩන වැඩිහිටි කන්දට සැපත් වෙලා. ඔබතුමාගේ සම්ප්‍රාප්තිය අපේක්ෂාවෙන් සිටිනවා. අවසර. වල්ලි මාස්කන් දෙනතුරු බොහෝ කල් බලා සිටියා. ඔහු නොවා නිසයි ආපසු සොයාගෙන ආවේ. ඔබ දේවයානේ? කවුමාරි කියලත් කියනවා. මට සමාවන්න. මාබේ ස්වාමියා පැහැර ගත්තා. නැහැ. ඔබට ද්‍රෝහි වුණා. ඔබ මටත් වඩා මගේ ස්වාමියාට දයාබර භාර්යාවක් වුණා. මා ඔබත් දුටුවා. ඔබගේ හදවතත් දුටුවා. මා කතරගමට ආවේ ගිනිගත් සිතින්. ඔබගේ දයාවේ සිසිලසින් ඒ ගින්න නිවී ගියා. ඔබ කවද්ද ආවේ? කොහොමද ආවේ? කාත් එක්කද ආවේ? කල්‍යාණගිරි. දේවයානි. කෙටි කාලයකට මනුෂ්‍ය ලෝකෙට පැමිණි ඔබ වල්ලි නැමති යුවතිය සරණ පාවාගෙන කතරගම නතර වූ බව මට ආරංචි වුණා. මා කප්පකන්දර ගංගා වසබඩදී එදා ප්‍රතිඥාවක් දුන්නා. දැන් ඒ ඉටු කිරීමට කාලය. මාගේ ජයග්‍රහණය සමරමින් ඔබ වෙනුවෙන් රන්නුළු දෙවොලක් තැනීමට ස්ථානයක් පෙන්වා දෙන්න. රන් උළු දෙවොලක් මට අනවශ්‍යයි රජතුමනි. කුඩා දෙවොලක් තනා දෙන්න. මම කැමති වනගත දෙවියෙක් වෙන්න. පොදු ජනතාවගේ දුකට පිහිට වෙන වන්නි දෙවියෙක් වෙන්න. මා එලාර මරා දෙමුවා. ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් මා ඔහු දැවූ තැන සෑයක් තනන්න නියම කළා. ඔහු ශිව භක්තිකයෙක්. ඔබ ශිව පුත්‍ර. ඒ නිසා හින්දුන්ටත් බෞද්ධයන්ටත් එකසේ ඔබගේ දයාව කරුණාව දක්වන්න. දේව කරුණාව අසීමාන්තිකයි. දෙවියන්ගේ පිහිට පතායන සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට ඒ කරුණාව නොවෙනස්ව ලැබෙනවා. මේ රත්කරව් ලීයෙන් කළ ඊතලය පතිත වුණු තැන දෙවොල ඉදි කරන්න.
Kalian gini udah matang. Permenyaannya gini akan tak berat. Sudah, ananda di karena udah permata anak kerang. Permenyaannya gini akan tak berat. Yang nami mau capek kiri penawatan. Gini jalit balik pidua. Japa kiri macam ngawasan. Gini jalan tak mangkarno. Jali apa tak mangkarno. Me padarth දෙකෙම ශක්තිය වෙන මේ යන්ත්‍රය සියලු සෝතැවුල් නිවනවා විජයග්‍රහණය ලබනවා මගේ සෝතැවුල් නිවී අවසන් වල්ලි ස්කන්ධට භක්තිවන්ත සුන්දර බිරිඳක් අපි ඒක ඇදලා නොබිත ආපහු යමු අපගේ ජප කිරීම ඉෂ්ටඵල සදාශ යන්ත්‍රේ අනිතු ඵල අවකාශේ ඒව සබදාමට එක්කෙවි එක්ක ජල ගැල්මක් එහෙම නැත්නම් නියන්සායක් අපරාධයක් ජපකල මන්ත්‍ර ආපසු ගත නොහැකි. මා ෂඩාශ්‍රයන්ත්‍රය විසි කරනවා. ඒ පතිත වූ තැනට ෂඩාශ්‍රයන්ත්‍රයේ ඉෂ්ටඵල ලැබේවි. දරුවනේ පලාපල්ලා බලගේ රජතුමා කතරගම දෙවියන් වෙනුවෙන් ඉදි කරන්න යන මේ රත් කරව ඊතලයේ වැටුණු තැනට දැන් පතිත වුණේ ගින්නෙහි ජලෙහි බලය ඇති ෂඩාශ්‍ර යන්ත්‍රය. දේවයානි ජීවිතේ බොහෝ දේ සිදුවන්නේ අපට වුවමනා හැටියට නෙවෙයි දෛවය අනුව. දෛවයට අභියෝග කරන්න දෙවියන්ටවත් බැහැ. ඔබ කතරගම නතරවීමට ගත් තීරණය ඉතාම යහපත්. මා පැමිණියේ නොපැමිණිය යුතු ගමනක්. නැහැ දේවයානි. වල්ලි හමු වුණු නිසා ඔබ ඇය හඳුනා ගත්තා. ඔව්. වල්ලි. දෙවියන්ට ආලය කළ දෙවියන් දාලය කළ විශ්වයේ එකම මනුෂ්‍ය ශ්‍රිය ඔබ. යුද්ධයේදී අපාතින් බොහෝ මනුෂ්‍ය ඝාතන සිදු වුණා. ඒ පාපයෙන් මිදෙන්නට අප නිරන්තරයෙන් පින්දහම් කළ යුතුයි. දසමහා යෝධයන් අතුරින් සමහරු පැවිදි වුණා. දැන් නන්දිමිත්‍ර යෝධයා කටගමුවේ නන්ද. ඔහු නන්දිමිත්‍ර සෑය නමින් කටගමුවේ චෛත්‍යයකුත් ඉදි කරලා සටහන් කරගන්න. එහෙමයි. ගම්වර 99,000ක් කතරගම දෙවුලට පූජා කරනවා. මහබෙත් මේ නමින් කපු තනතුරක් ඇති කරනවා. භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන්ට දම් දෙසූ. දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්‍ය රාජයාට දම් දෙසූ. ස්කන්ධ කුමාර සුර අසුර යුද්ධය නිමා කළ ඇසල මාසයේ ස්කන්ධ කුමාර සහ වල්ලි මාතාව වෙනුවෙන් වාර්ෂිකව ඇසල පෙරහැරක් පැවැත්වීමට කපු උන්නැහැලා කටයුතු කළ යුතුයි. කතරගම දෙවියන් දෙවොල තනන තැන පෙන්වා දුන්නේ රත්කරව් ලීයෙන් කළ ඊතලයකින්. එම නිසා පෙරහැරේ කප් සිටුවීම සිදු කළ යුත්තේ රත්කරව් ගසකින්. වල්ලි මාතා පරම්පරාවේ වනිතාවන්
දේවාලයේ ආලත්‍ය අම්මලා ලෙස සේවයට බඳවා ගත යුතුය. ඔවුන්ගේ රාජකාරිය පහන් පූජා පැවැත්වීම, ආවැඩීම, මුරුතන්බත්වලට වී කෙටි. ඇසල පෙරහැරේ වල්ලි මාතා පරපුරට තැනක් ලබා දිය යුතුය. බැතිමතුන්ගේ නළලේ ආලේප කිරීම සඳහා තින්නෝරු ලබා ගැනීමට කොච්චිපතාන ගම වෙන් කරනවා. කතරගම දෙවියන්ගේත් මගේත් මිත්‍රත්වයේ සංකේතයක් හැටියට දෙවොල ඉදිරිපස අතුපන්දලමක් ඉදි කළ යුතුයි. දෙවොල ඉදිරිපස ඇති අතුපන්දලමේ දිරාගිය කොලාතු ඉවත් කර ඇසල පෙරහැර සමයේදී අලුතින් කොලාතු සෙවිලි කළ යුතුයි. මාගේ ආදරණීය කණ්ඩුල හස්තිරාජයා මා කතරගම දෙවුලට පූජා කරනවා. ඔහුව නිදහස් කරන්න. ඔහු කතරගමට යන මගහසුර හොඳින් දන්නවා. හිරු ගිනියම් වෙලා මහ පොළොවේ හැම ජල කඳුලක්ම ඉහළට ඇදලා මගේ ජප කිරීම වල අනිටු ඵල විපාක. දෙවිතුනි, ඔබේ කරුණා ඇසින් මේ ජනතාව දෙස බලන්න. එම්බා නමුණුකුල මේ තා කප්පකන්දර ගඟට දිය දුන්නේ නමුණුකුල විලයි. නුඹ දැන් ඒ විලෙන් අපට නැවත ජලය ලබා දිය යුතුයි. මහබෙත්නි මොකද මේ? කණ්ඩුල එක්තාමි කතරගමට එන අතරේ පිපාසාවෙම මිය ගිහින් මේ ඒ උතුම් සත්‍යයේ දල යුගල දේවාලේ තැන්පත් කරන්න. එක්තාමිට ආදරය කරන උදවිය බලන්නේවි. ඇහැල මංගල්‍යයේදී පමණක් මහජනයාට බලන්නට ඉඩ හරින්න. එහෙමයි. කතරගම පුණ්‍ය භූමියේ සිට අපගේ පිහිට පතායන සකල ලෝකවාසීන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමු.
පස්වාන් දසකට කල්පාන්තරයකට කුඩා කතරගමට මහා කතරගමට සෙල්ලන්දුවට මඩන්දුවට මැණික් ගංගාවට වැඩිහිටි කන්දට යහතින් දිවස් කරුණා කර බලා වදාරන සිද්ධාස්කන්ධ නාමෝ උපලක්ෂිත කතරගම දෙවිරාජ අද ඔබ වහන්සේ බැදකින්නට ජනී ජනයා තුළ සෝතවුන් අවුල් පියවුල් නැත්නම් ධූරි පුහුද කරගෙන පස්වාන්දාසකට කල්පාන්තරයකට දේවානියම් වහන්සේට කලුනික ගෝවිලට කලුවිල කොට්ටියාවට ගුණු පත්තුවට කිරිබේර වහන්සේට බලවේ ගංගාවට කුරුමි ගංගාවට කාර්තිකෝත්සවයට යහතින් දිවස් කරුණා කර බලා වදාරන සිද්ධාස්කන්ධ නාමෝ උපලක්ෂිත කතරගම දෙවිරාජ ධන වැරදි අත වැරදි සිත වැරදි කට වැරදි කෝටියක් ඇතත් දූරින් තුරු කොට සර්ව ආරක්ෂාව සලසා දෙනු සේක්වා පස්වාන්දාසකට කල්පාන්තරයකට කෙටේරියට දුන්නට තලයට පලියට පුස්තකයට අංකුසයට පෙෂුවලයට කටුවට මුදුරට සංකයට තෝමරයට සැවුල් දඩයට යහතින් දිවස් කරුණා කර බලා වදාරන සිද්ධාස්කන්ධ නාමෝ උපලක්ෂිත කතරගම දිව්‍යරාජ වහන්සේගේ ශ්‍රී නාමයට වැඳුම්පත් කරගෙන කියා සිටින්නා වූ මේ දේව කන්නලව ආසා වදාරා ඇස්වාකින් කටවාකින් ඕවාකින් වාකයකින් පිනකින් ශ්‍රේෂ්ඨමාවට වැද පැමිණියා වූ ලෝකන්ධකාර ජනයා පින්ගන්නවයි පිනට පිහිට වෙනවා 120ට 220ක් ආයු බොහෝ වේවා